2026 ජනවාරි වල නයික් සමාගම ලොකු සයිබර් ඇටැක් එකකට මුහුණ දුන්නා. මෙතනදී නයික් සමාගමේ ටෙරාබයිට් 1.4ක විතර ෆයිල්ස් 88000ක් විතර හැක් වුණා. මේක කරු හැකර්ස්ලා නයික් සමාගමට කේම දුන්නේ කස්ටමර්ස්ලාගේ ඩේටා ඊමේල්ස් වගේ දේවල් හැක් කරලා නෙමෙයි. මෙතනදී මේ හැකර්ස්ලා ටාගට් කරේ නයික් සමාගමේ නිෂ්පාදන සැලසුම් නිෂ්පාදන ක්‍රියාවලිය කොහොමද සැලසුම් වෙන්නේ, ප්‍රොඩක්ට් වල මිල ගණන් පිරිවැය කොහොමද තීරණය වෙන්නේ, නයික් සමාගමේ ආයතනය අනාගත පර්යේෂණ කොහොමද සිද්ධ වෙන්නේ වගේ ඉතාම සංවේදී බුද්ධිමය දේවල් තමයි මෙතනදී මේ හැකර්ස්ලා ටාගට් කරේ. මෙයාලා මේව හොරගම් කරා විතරක් නෙමෙයි, මේවා තැන් තැන් වලට ලීක් කරනවා කියලා නයික් සමාගම බය කරලා කප්පන් ඉල්ලන්නත් මේගොල්ලෝ කටයුතු කරා. මේ වැඩේ පිටිපස්සේ ඉන්නේ කවුද? මේ වැඩේ පිටිපස්සේ ඉන්නේ වර්ල්ඩ් ලීක්ස් කියන හැකර් කණ්ඩායම. ඉතින් මේ ඇටැක් එකෙන් කස්ටමර්ස්ලට ලොකු බලපෑමක් ඇති නොවුනට මේ ඇටැක් එකෙන් නයික් සමාගමේ ප්‍රොඩක්ට් වල හොරකොපි හදන්න වගේ පුළුවන්. ඊට අමතරව මේකේ සප්ලයි චේන් එකට ලොකු බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් අපිට ගන්න තියෙන්නේ මොකද්ද? ඔයත් මොකක් හරි ලොකු ආයතනයක ප්‍රධානියෙක් වගේ නම් එහෙමත් නැත්නම් ඔයා ඒකේ ඩිරෙක්ටර් බෝඩ් එක වගේ ඉන්න කෙනෙක් නම් ඔයාගේ ආයතනයේ තියෙන සයිබර් සිකියුරිටි එක සම්බන්ධයෙන් ඔයා ලොකු දැනුවත් වීමක් තියෙන්න ඕන නිසා ඒකට ඔයා අදාළ ක්‍රියාමාර්ග අරගෙන තියෙන්න ඕනේ. මේ වගේ දේවල් පිළිබඳව මිනිස්සුන්ව දැනුවත් කරන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක අපෙන්න වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම DI එක ටච් එකේ ඉන්න.